හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණියා. ජාතික වෘත්තීය ආරක්ෂක සහ සෞඛ්‍ය ආයතනයටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. ඒ ඔහුට සිදු කර තිබූ කැඳවීමකට අදාළවයි. රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි ඔහුට මෙලෙස කැඳවීමක් සිදු කර තිබුණේ. සතුසට අයත් ලොරි රථයක් අවභාවිතා කරමින් රාජ්‍යයට මූල්‍ය පාඩුවක් සිදු කළ බව කියන සිදුවීමක් මීට අයත් වනවා. සතුසට අයත් ලොරි රථයක් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහන් ප්‍රනාන්දු අවභාවිතා කරමින් රාජ්‍යයට මූල්‍ය පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙදා නත්තලට සතොසින් තෑගි වැස්සක් ලක්ෂපතියන් 25ක් සමගින් 1 මිලියනපතියෙක් පවුල් පිටින් මැලේසියාවට රට සවාරි ජයග්‍රාහකීන් 55 දෙනෙකුට රුපියල් 50000ක් වටිනා නොමිලේ සතොස සාප්පු සවාරි ලංකා සතොස ඔබටත් ලාභයක් රටටත් ලාභයක්. මෙම චෝදනාවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහන් ප්‍රනාන්දු පසුගිය අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හැංගෙන්න අවශ්‍ය නැහැ. හේතුව දැනුම් දන්නලා නැහැ. කට උත්තරයක් ගන්න කියලා නම්බරයක් දාලා තියෙනවා. ඒ සඳහා තමයි ආවේ. මට මේක පුරුදු දැනක්. මේ මුළු පවුලක්ම හිර කරන්න හදන්නේ. මේ කිසිම සාක්කියක් නැතුව අවුරුදු 10ක විතර පැරණි නඩුවකට මගේ දරුවෝ දෙන්නම අරගෙන ඉවරලා මාව අරගෙන අලුත් අවුරුද්ද ලබනකොට එක දවසේ කරපු සැලසුමක් කිසිම වරදක් කළා නැහැ. මගේ දරුවෝ දෙන්නත් වරදක් කළා නැහැ. මම වරදක් කළත් නැහැ. මේකට අපි බය වෙන්නේ නැහැ. අපි බය කරන්න හම්බෙන්නේ නැහැ. ඊශ්‍රායෙල් රැකියාවේ විශ්වාසයේ සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. ජාතික වෘත්තීය ආරක්ෂක සහ සෞඛ්‍ය ආයතනයටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. මාව ඉතින් කොහොමද ඉලක්ක කරගෙන තියෙන්නේ? හේතුව අහන්න ඕනේ ඒගොල්ලන්ගේ කියලා. මං එන්නත් බලාපොරොත්තු වෙනවා. ඇතුළෙත් ඉන්න මගේ එක මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.